When the city sleeps and shadows grow, tune into the midnight glow. Let the airwaves take control. Welcome to Dark Shadow Radio. Dark Shadow Radio. වැඩේ පටන් ගන්න කලින් මං අහන්න ඕනේ මේ මොකද හිතන්නේ අර අපි අපේ ඩාර්ක් ෂැඩෝ රේඩියෝ එකේ ඇන්තම් එක ගැන. ඒක හරිම ලස්සනයි. සහ වචනමාලාව හරිම ගැලපෙනවා මේ අපේ තීම් එකත් එක්ක. එහෙනම් අදත් අපි පටන් ගන්න යන්නේ ඩාර්ක් ෂැඩෝ රේඩියෝ සියලසර. සියලසර ඔඩියෝ පොඩ්කාස්ට් සීරීස් එකේ 5 වෙනි එපිසෝඩ් එක මේක. අපි වැඩි කතා ඕනේ අද අපි කතා කරන්නේ අපි ගිය සතියේ කතා කරා කෝට්ටේව්ගේ සහ රජ්ජුරු බණ්ඩාර උපත ගැන. ඒක අපිට එතන ඉවර කරන්න කාල සීමාවත් එක්කින්ද අද ඒකේ දෙවෙනි කොටස විදියට පටන් ගන්න. නා අපිත් එක්ක අදත් ඉන්නවා අපේ තොරතුරු සපයන්. සඳරු දිලිෂා අයිබෝන්. ආයිබෝන් ඉසුරු ඔබට ඒ වගේම අපේ සහෘද ශ්‍රාවක සියලු දෙනාටත් සුබ සතියක්. අද කොතනින්ද පටන් ගන්නේ? ගිය සතියේ මම කිව්වා අද පටන් ගන්න තැන අද පටන් ගන්නේ අම්බුලුගල කුමාරයා සහ සපුමල් කුමාරයා. ගිය සතියේ පුංචි සඳහන් කිරීමක් කරා සපුමල් කුමාරයා ගැන. ඉතිහාසයේ මේ සපුමල් කුමාරයාගේ නම කියවෙන තැන්වලදීම අම්බුලුගල කුමාරයාගේ නම කියවෙනවා. ඒ නිසා කෝට්ටේ යුගය ගැන කතා කරද්දී මුන් දෙදෙනා ගැන විග්‍රහ කර ගැනීම අවශ්‍යයි. ඉසුරු ප්‍රශ්නයක් තියෙනව නේද? කෝට්ටේ සවන පරාක්‍රමබාහු රජතුමාට පුත්‍රයන් දෙදෙනෙක් ඉන්නවා. උන් දෙදෙනා තමයි මේ අම්බුලුගල කුමාරයා සහ සපුමල් කුමාරයා. හැබැයි අපි දන්නේ දියණිවරුන් දෙදෙනෙක් ඉන්නවා කියලා විතරයි. හැබැයි මේ දෙන්නත් පුත්‍රයෝ. මේ පුත්‍රයෝ දෙන්න හිඳිද්දී ඇයි හයවන පරාක්‍රමබාහු රජුරෝ තමන්ගේ බාල දියණිය උලකුඩේ දේවියගේ පුත්‍රයාට තමන්ගේ මුණුපුරාට රාජ්‍යත්වය පැවරුවේ කියලා. ඔහු රජ වෙන්නේ ජයබාහු නමින්. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේක ඉතිහාසය තුළ විග්‍රහ වෙන්නේ මෙන්න මේ විදිහට. මේ කුමාරවරු දෙන්න පිළිබඳව තොරතුරු සීමිතයි. එක් පැත්තකින් ඔවුන්ගේ මව්පියන් කවුද මේකත් ප්‍රශ්නයක්. දැන් හයවන පරාක්‍රමබාහු රජුරුවන්ගේ පුත්‍රයන් විදිහට සැලකුවත් මොවුන්ගේ මව්පියන් කවුද කියන එක ගැටලුවක් ඇත්තේ. ඔවුන් ආවේ කොහි සිටද? මේ කාරණා ගැන මතයන් කීපයක් තියෙනවා. අපි මේව විග්‍රහ කරගමු. එක් මූලාශ්‍රයක සඳහන් කරනවා සපුමල් කුමාරයා. සපුමල් කුමාරයා යාපනයේ තමයි බලය පිහිටුවගෙන හිටියේ හයවන පරාක්‍රමබාහු රජුන්ගේ අනුදැනුම මත. එතකොට මේ යාපනයේ ප්‍රදේශයේ ඉන්නකොට ඔහුට නමක් ලැබෙනවා. දමිළ උරුව සහිත නමක් සෙන්ගබ්බ පෙරුමාල් කියලා. සහ අම්බුලුගල කුමාරයා ඒ වගේම ලෝකනාථා කුමරිය. මේ තුන් දෙනා පරාක්‍රමබාහු රජුරුවන් කීරවැල්ල ප්‍රදේශයෙන් ගෙනපු දේවියට දාව උපන් දරුවන් කියලා එක් මූලාශ්‍රයක සඳහන්. මෙහිදීත් ලෝකනාථා හෙවත් උලකුඩේ දේවිය වෙනත් බිසවකගේ දියණියක් ලෙස දක්වන නමුත් ඇයගේ පුත්‍රයාට රාජ්‍යත්වය ලබා දෙනවා. නමුත් එතන ලෝකනාථා දේවියගේ නම සඳහන් වීම ගැටලු සහගතයි. කියන්නේ ලෝකනාථා සපුමල් අම්බුලුගල තුන් දෙනාම වෙනත් බිසවකගේ දරුවන් විදියට සඳහන් කරනවා. පුත්‍රයන් දෙදෙනෙක්ම ඉඳෙද්දී
ඇයි දියණියගේ පුත්‍රයාට රාජ්‍යත්වය ලබා දෙන්නේ? මේක ගැටලු සාහිත්‍යයි. අපි ඒක එතන එහෙම තියලා යමු ඊළඟ අදහසට. අම්බුලුගල කුමාරයා සහ සපුමල් කුමාරයා කියන්නේ මලබාරයෙන් මෙහි පැමිණි පණික්කර නැමැති කුමාරයාට දාව සිංහල කුල ස්ත්‍රියකට උපන් දරුවන් දෙදෙනෙක් විදියට තවත් මූලාශ්‍රයක සඳහන් වෙනවා. ඒ තමයි දෙවෙනි අදහස. අනෙත් අදහස තමයි දෙමටාන කියන ප්‍රදේශයේ දෙමටාන ගම ස්කන්ධවාර රජු මොහු ප්‍රාදේශීය රජෙක්. ඒ රජුරවන්ට දාව උපන් දරු දෙදෙනා රජු මිය ගිහිල්ලා ටික කාලයක් ගත වෙද්දී ඒ දරු දෙදෙනා සහ රජුගේ බිරිඳ කෝට්ටේ රාජමාලිගාවට කැඳවගෙන කෝට්ටේ ප්‍රදේශයේ මේ කුමාරවරුන් දෙදෙනා හදා වඩා පෝෂණය කළා. අයවන පරාක්‍රමබාහු රජුරවන්ගේ රැකවරණය යටතේ. ඒ තමයි සපුමල් කුමාරයා සහ අම්බුලුගල කුමාරයා විදියට සඳහන් වෙන්නේ. මේ අදහස් එකිනෙකට පරස්පරයි. එක් මූලාශ්‍රයක කියනවා ලෝකනාථා කුමරිය පරාක්‍රමබාහු රජුරවන්ගේම ඔහුගේ ලෙන්දා වූ දියණියක් විදියට. තවත් මූලාශ්‍රයක කියනවා එහෙම නෙවෙයි. ඒ වෙනත් බිස්සවක්. ඒ කියන්නේ පරාක්‍රමබාහු රජුරවන්ගේ අග බිස්සවට දාව නොවේයි. වෙනත් බිස්සවකට දාව උපන් කුමරියක් විදියට. මේව පරස්පරයි. කෙසේ නමුත් කාරණා කීපයක් පැහැදිලි. අම්බුලුගල සහ සපුමල් කුමාරවරු ඒ දෙපළගේ මව්පියන් කවුරුන් වුවත් ඔවුන් දෙපළ සවන පරාක්‍රමබාහු රජුරවන්ගේ පුත්‍ර තනතුරෙහිලා වැඩූ බවත් ඔවුන් පරාක්‍රමබාහු රජුට දාව නූපන් බවත් පැහැදිලි. මොකද එහෙම තමන්ට දාව උපන් දරුවන් දෙදෙනෙක් ඉඳිද්දී දියණියගේ පුත්‍රයාට එහෙම නැත්නම් මේක ඥාතිත්වය අනුව බෑනනුවන් වෙන්නේ මුණුබුරා වෙන්නේ ඔහුට රාජ්‍යත්වය පාරන්න හේතුවක් නැහැනේ. ඒ නිසා අම්බුලුගල සහ සපුමල් යනු පරාක්‍රමබාහු රජුරවන්ට දා නොවූ දරුවන් විදියට පැහැදිලි. මේ දෙදෙනාම පසුකාලීනව කලකෝලහාර කිරීම හමුවේ විවිධ කැරලි මගින් රාජ්‍යත්වයට පත් වෙනවා. රටේ මුල් පුටුවට පත් වෙනවා. ඔනිසුරු අපි කෝට්ටේ රාජ්‍යාවලිය ගැන තරමක් දුරට කතා කළා. නමුත් මම හිතනවා මේ ඇති කියලා කෝට්ටේ රාජ්‍යාවලිය පිළිබඳව සාකච්ඡා කරා. මොකද මෙතන නෙවෙයි අපේ මාතෘකාව රජුරු බණ්ඩාර දෙවියන් රජුරු බණ්ඩාර රජු පිළිබඳව සාකච්ඡා කිරීම. මම අවශ්‍ය නම් මේ කෝට්ටේ රාජ්‍යාවලිය ඊටම සැකවෙන් සඳහන් කරන්නම් අපේ ශ්‍රාවකයන්ගේ දැනගැනීම පිණිස. 1415 තමයි කෝට්ටේ රාජ්‍යාවලිය සයවන පරාක්‍රමබාහු රජුරවන්ගෙන් ආරම්භ වෙන්නේ. ඊට පස්සේ හයවන පරාක්‍රමබාහු රජුරවන්ගේ දියණිය වෙච්ච කුලකුඩේ දේවිය එහෙම නැත්නම් ලෝකනාථා දේවියගේ පුත්‍රයා ඊටමත් අඩු වයසින් ජයබාහු රජු ලෙස රාජ්‍යත්වයට පත් වෙනවා. ජයබාහු රජු ඝාතනය කරනවා යාපනයේ බලය හොබවපු සපුමල් බණ්ඩාර කුමාරයා විසින්. ඉන් පස්සේ මේ සපුමල් කුමාරයා 6 වන බුවනික බාහු විදියට රාජ්‍යත්වයට පත් වෙනවා. 6 වන බුවනික බාහුගේ ඇවෑමෙන් ඔහුගේ පුත්‍රයා පණ්ඩිත පරාක්‍රමබාහු වෙතට රාජ්‍යත්වය හිමි වෙනවා. පණ්ඩිත පරාක්‍රමබාහු ඝාතනය වීමට ලක් වෙනවා අම්බුලුගල කුමාරයා අතින්. ඒ කියන්නේ මාමා විසින් මුණුබුරා ඝාතනය කොට එහෙම නැත්නම් බෑනා ඝාතනය කොට රාජ්‍යත්වය ලබා ගැනීම තමයි මෙතන සිද්ධ වෙන්නේ. 8 වන වීර පරාක්‍රමබාහු ලෙස නම් වෙනවා මේ අම්බුලුගල කුමාරයා රාජ්‍යත්වයට පත් වුණාන් පස්සේ. ඒ කුමාරයාගෙන් පස්සේ ඒ රජුරන්ගෙන් පස්සේ ඔහුගේ පුත්‍රයා 9 වන ධර්ම පරාක්‍රමබාහු වෙතට රාජ්‍යත්වය හිමි වෙනවා. ඉන්පසුව 6 වන විජයබාහු, 7 වන බුවනික බාහු, අවසාන වශයෙන් දුන් ජුවන් ධර්මපාල. මේ රාජ්‍යාවලිය අවසන් වෙන 1551. මේ හැම දරුවෙක්ම අතරේ
මේ හැම කාරණාවක්ම අතරේ සවන පරාක්‍රමබාහු රජුරවන්ට ඉන්නවා තවත් පුත්‍රයෙක්. සහජාත පුත්‍රයෙක් කැකුලන්දල සිරිවර්ධන ලෙස. මේ කැකුලන්දල සිරිවර්ධන කුමාරයා ඔහු ප්‍රතිරාජයෙක්. ඔහු සවන පරාක්‍රමබාහු රජුරවන්ගේ පුත්‍ර තනතුර හිලා වැඩෙනවා. ඔහු නිසි වයස පැමිණියහන් පස්සේ විවාහ වනවා කීරවැල්ලේ කළුමැණිකා දේවිය සමග. මේ දෙපළට දාව දරුවන් 30 දෙනෙක් උපත ලබනවා. ඒ අතරින් පළමු දරුවා මහා රජ්ජුරු බණ්ඩාර. දෙවන දරුවා රජ්ජුරු බණ්ඩාර. දේව රජ්ජුරු බණ්ඩාර විදිහට ඔහු හැඳින්වෙනවා. මේ රජ්ජුරු කියන නම දෙන්නේ රජ දරු. මේ වචන දෙක එකතු වෙලා තමයි රජ්ජුරු කියන එක හැදෙන්නේ. ඔය මේ ඉතිහාසයේදී විශේෂයෙන්ම මේ ගම්පොළ මහනුවර වගේ යුගයන්හිදී රත්කොල් සම්දරු කියලා කියන්නේ. රත්කොල් සම්දරු කියන්නේ මේ රාජකුල ස්වාමි දරු. රජ පවුලේ ඥාතීන්ට රජුරවන්ට දාව උපදින දරුවන්ට තමයි මේ හැඳින්වීමෙන් මේ නාමය පාවිච්චි කරන්නේ. ඒ වගේ මෙතන මේ රජ්ජුරු කියන එක රජ දරු විදියට තමයි විග්‍රහ කරන්න වෙන්නේ. කියන්නේ රජුගේ දරුවන් විදියට. මේ කුමාරයා උපත ලැබුවා යයි සඳහන් වෙන්නේ කෝට්ටේ නෙවෙයි. මේ කාලේ පැවති කෝට්ටේ රාජධානිය. නමුත් මේ රජ්ජුරු බණ්ඩාර දේව රජ්ජුරු බණ්ඩාර කුමාරයා ඉපදුනේ කෝට්ටේ රාජධානියේ ඒ බල ප්‍රදේශයේ නෙවෙයි. ඔහු ඉපදුනේ අපි ඉන්න මේ ප්‍රදේශයේ. මේ මාතර දිස්ත්‍රික්කයේ මාතර දෙනියාය මාර්ගයේ අකුරැස්සේ සිට දෙනියාය දෙසට සතම කීපයක් යද්දී අපිට පිටබැද්දරට මෙපිටින් හමු වෙන ඊටාම දර්ශනීය සිසිල් පරිසරයක් තියෙන ගම්මානයක් තමයි දීගල ගම්මානය. දීගල ගම්මානය හරහා දිවෙන ප්‍රධාන මාර්ගයේ අසලම පිටලා තියෙනවා දීගල ශ්‍රී වර්ධනාරාම පුරාණ විහාරස්ථානය. විහාරස්ථානයට අනෙක් පසින් පිටලා තියෙන කුඹුරට මේ කුඹුර හඳුන්වන නාමය තමයි කට්ටාලිය කුඹුර. ඒ කුඹුර පිළිබඳව ඒ කුඹුර ඉතිහාසය කාර්ය පිළිබඳව පසුවට සඳහන් කරනවා. මේ කුඹුරට පිටින් අද වන විට නම් තර්මක ගස් වැවිලා වනරොදක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ වනරොද තුල එහෙම නැත්නම් දීගල වලව්වේ මුල් ඉඩම් තමයි මේ තියෙන්නේ. මේ වනරොද අතරේ තියෙනවා දීගල වලව්. මෙන්න මේ දීගල වලව්වේ තමයි රජ්ජුරු බණ්ඩාර කුමාරයා. අපි හඳුන්වමුකෝ දේව රජ්ජුරු බණ්ඩාර කුමාරයා විදිහටම දිගටම. දේව රජ්ජුරු බණ්ඩාර කුමාරයා ජන්මලාභේ ලැබුවා යයි සඳහන් වෙන්නේ. ඇත්තෙන්ම ඒ වලව්ව අද වන විට ගරා වැටීමට ලක් වෙලා තියෙනවා. ඊට හිමිකරුවන් පවා අද වන විටත් ඉන්නවා. නමුත් අවාසනාවට කාරණාව සංරක්ෂණය කිරීම සිදු වෙලා නැහැ. අර පුරාවිද්‍යා ස්මාරකයක් ස්ථානයක් ලෙස නම් කිරීමක් සිදු වෙලත් නැහැ. නමුත් එහි විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පයක් මම දකිනවා. ඒ නිසා මේ ස්ථානය සංරක්ෂණය කිරීම කළ යුතුයි කියලා හිතනවා. මොකද මේ රජ්ජුරු බණ්ඩාර කුමාරයා උපන් නිසාම නෙමෙයි මේ දීගල වලව්ව වැදගත් වෙන්නේ. දීගල වලව්වේ පසු කාලීනව පරම්පරා ගණනාවක් උපත ලබනවා. ඔවුන් ඊටාම ශ්‍රේෂ්ඨ පුද්ගලයන්. ඒ වගේම විදේශීය ජාතිකයන් ලංකාව ආක්‍රමණය කළා. ඔවුන්ගේ පාලන සමයේදී මේ දීගල වලව්ව නඩු අහන්නට පාවිච්චි කරා. නඩු අහන මධ්‍යස්ථානයක් විදිහට පාවිච්චි කරා. එහි නටඹුන් පවා අදටත් තියෙනවා. දැන් මේ පවතින තත්ත්වය තුළ එම වලව්ව සංරක්ෂණය කළ හැකියි. ඒ නිසා ඊට කඩිනම් මැදිහත් වීම වැදගත් වෙනවා. අපි කතා කරන්නේ සිරිවර්ධන ප්‍රතිරාජ්‍යා තමයි දේව රජ්ජුරු බණ්ඩාර කුමාරයාගේ පියා. කිරවැල්ලේ කළුමැණිකා තමයි මව. කිරවැල්ලේ කළුමැණිකා දේවිය
මේ පිටපැද්ද ප්‍රදේශයෙන් ගමන් කරමින් සිටියදී තමයි දීගල වලව්ව තුලදී රජ්ජුරු බණ්ඩාර කුමාරයා උපත ලබන්නේ. එතකොට දීගල වලව්ව තුල තමයි රජ්ජුරු බණ්ඩාර කුමාරයා උපත ලබන්නේ. පිළිබඳව දීගල වලව්වෙන් හමු වෙච්ච පුරාණ පොත්පත් තුලින් සහ රජ්ජුරු බණ්ඩාර යාතිකාව තුල පැහැදිලිව සඳහන් වෙනවා. එහෙනම් අදට අපි ප්‍රෝග්‍රෑම් එක නවත්තමු. අපිට තියෙන කාල සීමාව දැන් ඉවරයි. විනාඩි 15ක් ගිහලානේ. ඔව් 2000. එහෙනම් අපි ලබන සතියේ කතා කරන්නේ මොකක් ගැනද? ලබන සතිය අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ රජ්ජුරු බණ්ඩාර කුමාරයාගේ ළමා කාලයේ ඔහු හැදුණු වැඩුණු පරිසරය පිළිබඳව තමයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. හරියට. අද අපි අපේ ප්‍රෝග්‍රෑම් එක නවත්තමු. එහෙනම් සුබ දවස සුබ අනාගතය. Shodo Radio. When the city sleeps